ජනවාරි 29 වෙනිදා උදේ ආතාමාරට අතර ඇවිල්ලා නාදුරුණු අඳුරන්නේ ඇත්තටම කියන්නේ මේ නම්බර් නැති ජිප් එකේ අරන් ගිහිල්ලා ඊට පස්සේ අපි හෙව්වා ඒ ගමන ජිප් වලින් ඇවිල්ලා කියන උඹ බණ්ඩා වැටෙන්න එපා ඇවිල්ලා උඹගේ මහත්තයා ඒවා උඹලා මහත්තයා වැරදි නැත්තම් කිව්වා. ඊට පස්සේ අපිට කරන්න දෙයක් නැහැ. අපි ඉතින් අඬා දවසම ගත කරලා 30 වෙනිදා උදේ පාන්දර ගියා හම්බන්තොට කැම්ප් එකට මමයි පොඩි දරුවෝ දැන්නම්. ලොකු දුවට අවුරුදු 8මාරයි අනිත් එක්කෙනාට අවුරුදු 7ද කොහෙද මට මතකත් නෑ. ඉතින් අරන් ගිහිල්ලා ළමයි දෙන්නත් එක්ක හිටියා කැම්ප් එකට වෙලා ඉන්නකොට එතකොට මට අවුරුදු 23යි. මට අවුරුදු 34ක් විතර. ඒ ගමන අරන් ගිහිල්ලා ඉන්නකොට ඔන්න අපේ දුව දැක්ක කැම්ප් එකෙන් එළියට අර මහත්තයා අරන් එනවා. ඊට පස්සේ අපේ තාත්තා ඉන්නවා කියලා දුව කෑ ගහනකොට අර කට්ටිය කිව්වා යන්න මෙතන නම් ඉන්න එපා. යන්න මෙතන නම් ඉන්න එපයි කියලා. ඒ ගමන අනේ ඉතින් අපි ආව එළවනවා. එළවලා ඊට පස්සේ කොහොම හරි අපි එදා දවස් අපි ඉතින් පාරට වෙලා ඉඳලා 12ට විතර ගෙදර ඇවිල්ලා එතෙක් එව්වා නෑ. ඊට පස්සේ 31 වෙනිදා 30 වෙනිදා රාත්‍රී දරුවා අර මහත්තයා උදේ දැක්කා. රෑ ඇවිල්ලා අපේ ගෙට පැන්න එක පාටම ජිප් එකක් නවත්තලා පැනලා ගියා. උඹගේ මිනිහානේ පැනලා ගියා. නන්න වත්ත උඩා දුවනෝ. අල්ලලා තියන් හෙට උදේ එනකොට ගේ ගිනි තියෙනවා. කොහෙලා තියන් කියලා. මං ඉතින් කෑ ගහගෙන එළියට පැනලා මං කිව්වා නේ කොහෙද ගියේ ඔයාලා යා මරලා දාවි කිකි මං ඇහුවම නෑ මැරුවේ නෑ කියලා. ඊට පස්සේ මං 31 වෙනිදා උදේ පාන්දර ගියා පොලිසියට කියලා මං කිව්වා මෙන්න මේ වගේ දෙයක් මට ඊයරයක් කරා. ඒතකොට පොලිසියෙන් කිව්වා මෙන්න ඇන්ට්‍රියක් දාලා ගියා ඇවිල්ලා හමුදාවෙන් මේ මහත්තයා පැනලා ගියයි කියලා 31 වෙනිදා උදේ කිව්වා. ඊන් එහාට මට මේ ලෝක දෙයක් මං දන්නේ නෑ හෙව්වට හොයාගන්න නැතුණා. එතනින් එහෙමම මේ වුණා. මේ ෆොටෝ එක දැක්කම ඇත්ත වශයෙන්ම ඕන කෙනෙකුට හිතන්න පුළුවන් මගේ මහත්තයා එච්චරට අහිංසකයි. මාමඩල කැම්ප් එකේ ඇවිල්ලා ලෙෆ්ටිනන්ට් රාහුල සිරිමාන් කියන යෝධයා තමයි මම අරන් ගියේ. මමයි මහත්තයා අරන් ගිහිල්ලා ඇස් දෙක බැඳලා මගක් අරන් ගිහිල්ලා අපි දෙන්නගේ ඇස් බැඳලා ඇස් දෙක බැඳලා අත් බැඳලා අපි අරගෙන ගියා ඒ වල කාගාරෙට. අරන් ගිහිල්ලා දසවද දුන්නා. මගේ මහත්තයා ඉස්සෙල්ලා එල්ලගෙන ගහන සද්දය වුණා. කෑ ගැව්වා අනේ මහත්තයෝ ගහන්න එපා. එහෙනම් කියාපියව කිව්වා අපිට මේ ජීවිත කරපු මිනිස්සු. අපි කවුරුව කියලා කියන්නේ මහත්තයෝ. අපිට කියන්න කෙනෙක් නැහැ. අපි දන්නේ. අන්තිමට බේරෙන්න බැරිතන මැරිච්ච මිනිස්සුන්ගේ නම් කිව්වා. කියලා මගේ මහත්තයා ඉතින් ගහලා පැයක් විතර එල්ලගෙන ගහලා තමයි දිමට බෑවේ. ඊට පස්සේ මම එල්ලුවා ඇවිල්ලා කකුල් දෙකෙන් ගැට ගහලා උඩ වහලා එල්ලුවා මට තසවද දුන්නේ ගැව්වා මේ හැටි බඩ හරියට පවා පොළු බස්ස තල්ලු කරගෙන ආරෙන් මේ ගැව්වා හොඳටම ගැව්වා මහ පොළු වලින් ගහලා අන්තිමට මම බැස්සුවා බස්සලා ඉවරලා අත් දෙකයි මුනේ ගැට ගහලා තියෙන්නේ අන්තිමට ඊට පස්සේ හරි මේ පපුවෙන් අල්ලනවා හරෙන් අල්ලනවා මෙහෙන් අල්ලනවා ඒ සරි මං කිව්වා අනේ මහත්තයෝ අනේ සර් ඔහෙලටත් ඉන්නවනේ අපි වගේ සහෝදරයෝ අපි වගේ අම්මලා ඇතිනේ කියලා මට ඒකට අවුරුදු 34යි වයස 34ක් වයසක්ද ගෑණිය කියලා ඇහුවා මේ මහලා තමයි පස්සේ මම කොහේ කියලා දන්නේ කරවල කාවරයකට ඇස් පේන්නේ නැහැ මොකක්ද දන්නේ අරන් ගිහිල්ලා දැම්මේ ඉඳලා නිින්ද ගියේ ඊට පහුද උදේ ආවා ඇවිල්ලා මං අරන් ගිහිල්ලා තව මේ තැනකට අරන් ගිහිල්ලා මගේ මූණ ලිව්වා මෙහෙල ඉවරලා දැන් උඹ ලෑස්තියන් කිව්වා හම්බන්තොට යන්න. උඹට එහෙ තමයි කොඹගේ බෙල්ල කපන්නේ. උඹ මරන්නේ හේදී කිව්වා. එහෙම කියලා මම උදේ පටවගෙන වාහනේ කැබ් එකේ පටවන් මං අරන් ගියා. අරන් ගිහිල්ලා මේ මං අරන් යන්න කලින් මං කිව්වා මගේ මහත්තයාගේ ෂර්ට් එකේ තමයි මගේ මූණ පෙන්නේ. මං කිව්වානේ මගේ මහත්තයා දනින ෂර්ට් එකක් නෑ මගේ මහත්තයාගේ ෂර්ට් එක අනේ මහත්තයෝ දෙන්නේ කියලා දුන්නා. මගේ ඇස් දෙක අරගෙන තමයි උන් හම්බන්තොට ගෙනියලා මට හෙදිත් දසවස් දුන්න මගේ මේ ඇඟිලි දෙකෙන් මෙහෙම මෙතනින් එල්ලලා මට
මට රණුවේ වහල එල්ලගෙන හොඳටම ගැව්වා බේම් බෝතල් බස්සන්න ආවා. කියාපම් දන්න මිනිස්සු උඹලා ජීවිකාරයෝ උඹලට උඹලගේ වලට එනවා ඇති උඹලා දන්න මිනිස්සු කියව මං කො මහත්තයෝ මං කිසි කෙනෙක් දන්නේ මට මිනිස්සු නිකන් දන්නේ නැතු මිනිස්සු පාව දීලා මට පුන් දුන්නා නම් මට එන්නත් තිබුණා ගෙදර මගේ මහත්තයා එන්න තිබුණා. ඒ આવොත් මෙහින් අපි දුක් විඳින්න ඕනේ. ඒ නිසා ඒ කිසිම දෙයක් නැතුව අපි කිව්වා මැරිච්ච මිනිස්සුන්ගේ විතර නම් කියලා අපි යාන්තම් මේ වුණා. මට මගේ බඩේ ලියපුවා ගියා මම මේ මැගිලි දෙකකින් එළනකොට මගේ ඇඟේ බඩේ ලිය ගියා. දැන් මට කියන්න බයයි මගේ ඇඟේ ජරා වෙයි කියන එක. උහේ ගුලි කරගෙන හිටිය අන්තිමට රෑ වෙනකොට ගඳ ගැහුවා. ගඳ ගහනකොට තමයි අනිත් තව ඉඳපු ගෑනලා මේ කිව්වේ සර් මෙයාගේ ඇඟේ කක්ක ගඳ ගහනවයි කියලා. කට අරින්න බයට හිටියයි දා ඉතින් ඒක රද කරගෙන දැන් ඉතින් කොහොමද උඹලා මම මරලා පුච්චනවනේ කියලා මං එහෙම බලන් හිටියා බයට. අන්තිමට මොකද්ද වුනේ? රෑ කිව්වා කවුරු හරි මැරිච්ච කොල්ලෙකුගේ වෙනත් මට සර්මගේ ෂර්ට් එක ගෙනත් දීලා කිව්වා ගිහින් නාපල්ලා කියලා කට්ටියට පිටක් කළා මම ලිඳෙන් වතුර ඇදලා නෑව්වා. නාවල අනිත් මාර්ගනගෙන තමයි ගියේ. ඒ ගිහිල්ලා අර හම්බන්ත ගුරුගේ සර්කිට් එකට අපි එක්කන් ගිහිල්ලා ඒ නිදා ගන්න වෙලාවේ තවත් හිටියා මම වගේ මට වඩා බාල වයස් කිල්ලෝ. මට කිව්වානේ අක්කේ අපිට දූෂණය කරා මෙහෙමයි මෙතන දූෂණය කරනවා අපි රැයට එකිනෙක අරන් යනවා. ඒකේ ඇත්තටම මේගොල්ලන්ගේ දුක් ගැලින්න මට කිව්වා. ඒ කියලා අපි දවස් 3ක් හිටියා හම්බන්තොට කැම්ප් එකේ. ඉන්න බයයි රෑ දවස ගත කරන්න. අනේ කොයි වෙලේ මරලා ගෙනියයිද කියන බයෙන් හිටියා. ඒයින් අතරට ඇහෙනවා කෑ ගහන සද්දේ. පිරිමි ළමයින්ගේ ගහන වෙලාවට කෑ ගහන සද්ද ඇහෙනවා. අනේ මරන්න එපෝ කියන සද්ද අපිට ඇහුණා. වකවානු කීපයකදී ශ්‍රී ලංකාව තුළ සිදු කරනු ලැබූ මිනිස් අතුරුදහන් කරවීම වලට වක්‍රව ඔබද මාද වගකිව යුතුව ඇත. මේ සහෘදයන්ගේ මරණවලට සාධාරණයක් ඉටු කිරීමට නම් අතුරුදහන් කරවීම අපරාධයක් ලෙස පිළිගෙන එයට එරෙහිව නැගී සිටීමට ඔබත් එකඟද? එය මගේ වගේම ඔබෙත් වගකීමයි.